එළවලුනේ ඉතින් අද ඔයාලට අරන් ආවා e-money සම්බන්ධ වීඩියෝ එකක් සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ බැංකුවටම ඩිරෙක්ට්ලි withdrawals ගන්න පුළුවන් සුපිරිම සයිට් එකක් ගැන තමයි අද කියන්න යන්නේ. ගොඩක් අය ගැන සයිට් එක ගැන දන්නවා ඇති. කියන්න යන්නේ AliExpress affiliate account එක ගැන. මම ඔයාලට අද බේසික් ටික මේල්ඩි ටික කියලා දෙනවා මේම කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි ඔන්න ඉතින් ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මේ විදිහට පේනවා ඇති AliExpress affiliate ඩෑෂ්බෝඩ් එක මේ විදිහට paid orders earn කරපු account එකේ තියෙන මුදල් ප්‍රමාණය USD වලින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ක්ලික් කරපු රේට් එක තියෙනවා රේට් මාක් එකේ මේ විදිහට වැටලා තියෙනවා. මේ සතිය ඇතුළත ක්ලික්ස් මෙච්චර ගාණක් හම්බෙලා තියෙනවා කියලා මෙතන පේන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම විත්ඩ්‍රෝ කරපු නිසා මුදල් 0.06යි දැන්ට තියෙන්නේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් account එකේ මේ වගේ categories ගොඩාක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට ඕන කරන category එක මෙතනින් තෝරලා අරගන්න පුළුවන්. මෙතනදී link එකක් generate කරගන්න පුළුවන්. ඔයාලට මේක generate කරලම දෙනවා. එහෙම නැත්නම් ඔයාලට link එකක් generate කරගන්න ඕන නම් මේ site එකේ ඇතුළෙන්ම ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අන්තිමට මේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට අදාළව ඔයාලට රිප්ලයි වීඩියෝ එකක් ගෙනල්ලා දෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මට දීලා මෙතන කරන්සි එක දෙන්නත් පුළුවන්. මෙතනදී ඔයාලට ශ්‍රී ලංකාවටත් පුළුවන් ශ්‍රී ලංකා රුපීස් වලින් මේක ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන ෆ්‍රී shipping නම් ෆ්‍රී shipping දෙන්නත් පුළුවන් ඔයාලට. ගොඩාක්ම මේක ප්‍රැක්ටිකලි කරනවා නම් ගොඩක්ම හොඳයි. ශ්‍රී ලංකාවෙන් පිට කියන්නේ පිට රටට මේක අයි කැචින් කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ගොඩාක්ම අය බාණ්ඩ මේ ඒ කියන්නේ ගොඩාක්ම USA වගේ කන්ට්‍රීස් වල ඔන්ලයින් මාර්ගයෙන් තමයි මේ වගේ එයාලගේ බඩු ඕඩර්ස් කරගන්නේ. ෂොප් වලට යන එක ගොඩාක්ම අඩුයි. ඒ නිසා ඔයාලට chance එක තියෙනවා. ඉතින් මම කියන්නම් ඔයාලට කොහොමද මේක account එකක් හදාගන්න විදිහ ඉඳලා ඔයාලට සම්පූර්ණයෙන්ම ටියුටෝරියල් එක පැහැදිලි කරලම මම A to Z කියලා දෙනවා. කොහොමද ප්‍රොමෝට් කරගන්නේ ඒ සේරම මම ඔයාලට මේ වීඩියෝස් වලදී කියලා දෙනවා. ඔයාලට මෙතන මොනවමඩි පොඩි අයිඩියා එකක් විතරයි දෙන්නේ. එතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට earn කරපු මුදල් ප්‍රමාණය කොහොමද වෙලා තියෙන්නේ, කමිෂන් රේට් ඒ වගේ මේ වගේ දේවල් ඔයාලට එතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කියනවා නම් ඔයාලා ක්ලික් කරන ලින්ක් ප්‍රමාණය කියන්නේ ක්ලික් කරන ප්‍රමාණය නෙමෙයි මුදල් හම්බෙන්නේ. ඒගොල්ලෝ බයි කරන ඕනම මුදල් ප්‍රමාණයකට ඒ කියන්නේ ඒගොල්ලෝ ක්ලික් කරන සෑම වාරයක් පාසාම මුදල් ලැබෙන්නේ නැහැ. ඔයාලට ඒ කෙනා ඒ අයිටම් එක බයි කරොත් විතරයි ඔයාලට කමිෂන් එකක් හම්බෙන්නේ. ගොඩාම ඔයාලට හොඳයි. Pinterest වගේ සයිට් එකක් පාවිච්චි කරන YouTube වගේ ඒක ඔයාලට වීඩියෝස් හදලා ඒක දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හොඳ ට්‍රැෆික් සෝස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් link එකක් ඒ කියන්නේ AliExpress එකේ මොකක් හරි ගිහිල්ලා item එක link එකක් මෙතන දීලා ඔයාලටම කියලා link එකක් මෙතනින් generate කරගන්න පුළුවන්. ලේසියෙන්ම මේ තියෙන account balance එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. මම withdraw කරලා තියෙනවා. $28ක් withdraw කරා. මෙයාලගේ කොහොම හරි $15ක් හැම withdrawal එකකම කපා ගන්නවා. ඔයාලා $100ද 200ද 200ද කියලා අදාළ නැහැ. හැම withdrawal එකකම ඒගොල්ලෝ $15ක් විතරයි කපා ගන්න.
ඒ නිසා ඒ chance එක ඔයාලට තියෙනවා. පොඩි ගාණකින් withdrawal එකක් ගන්න නැතුව $100ක් 200ක් එකතු කරගන්න ඉතින් ඔයාලට withdrawal එක easyලිම දාගන්න පුළුවන්. මේක ලොකු chance එකක්. බැංකුවටම ඩිරෙක්ට්ලි ගන්න පුළුවන් දවස් කොහොමත් 4ක් 5ක් වගේ යනකොට එයාලයි withdrawal එක වැටෙනවා. දවස් පොඩ්ඩක් එහාම මෙහාම වෙන්න පුළුවන්. ඒ වුණාට අනිවාර්යෙන්ම ඔයාලගේ bank account details හරියට දුන්නා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ withdrawal එක ඒ date එකට ඒගොල්ලෝ දානවා. මේ විදිහට site එක බලා ගන්න පුළුවන්. ඔයාලට categories 10ක් 15ක් ඕන තරමක් තියෙනවා. මිලියන ගාණක් තියෙනවා items. ඔයාලට ඕන තරමක් අරගෙන මේක ප්‍රමෝට් කරලා මුදල් උපයන්න පුළුවන්. ලේසිම ක්‍රමයක්. ඉතින් නැහිගෙන කරන්න ඕනේ. ඔයාලට ප්‍රමෝට් කරා වැඩි කරගන්න තියෙන ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඊට වැඩිය දේවල් ටිකක් අපි කතා කරමු. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම.